ඩුබයි චොක්ලට් වගේම රහයි කියලා නම් කියන්න මන් දන්නේ නැහැ. හැබැයි රහයි. මේක රිට්ස්බෙරිගේ අලුතෙන් ලොන්ච් කරලා තියෙන රොකෝවා එකේ ඩුබයි ස්ටයිල් චොක්ලට් එක කුනාෆා ඇන්ඩ් පිස්තාචියෝ සහ ඒකේ තිබ්බ කැරමල් එකත් මම මේක අරගෙන ආවා. මම කලින් මේක TikTok එකේ දැක්කා. එතකොට මම කීල්ස් එකේ දැක්ක වෙලාවේදී මේ දෙකම ගත්තා. මේක මං හිතන්නේ 1100 වගේ amount එකක් උනේ. ඉතින් මම හිතනවා ඩුබයි චොක්ලට් වගේම රහ නැතුව ඇති. but මේක සාමාන්‍යයෙන් රොකෝවා එකේ චොක්ලට්ස් රහයි. ඉතින් ලංකාවේ තියෙන versions වලින් මේක රහම චොක්ලට් එකක්. ඉතින් ඒ නිසා මම හිතුවා try කරන්න ඕනේ කියලා. ඉතින් මම මේක අරගෙන ආවා. මෙන්න මේ විදිහට තමයි packaging එක තියෙන්නේ. ඒක ඉතින් ඇත්තටම කුනාෆා එක එහෙම ලොකුවට නැහැ. සාමාන්‍ය විදිහට තියෙනවා. බට අර ක්‍රන්චි ගතියට තියෙනවා. ඒ චොක්ලට් එකේ රහ හොඳටම තියෙනවා. ලංකාවේ තියෙන චොක්ලට්ස් වලින් රහම චොක්ලට් එක විදිහට ඒක තියෙනවා. මට පර්සනලි ගත්තොත් කුනාෆා එක රහයි. අනිත් එකත් රහයි. හැබැයි දෙකින්ම මොකද්ද හොඳ කියලා කිව්වොත් මේ කුනාෆා එක රහයි. ඉතින් try කරලා බලන්න හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් අනිත් චොක්ලට්ස් උත් ඒ ගණන් වලට වගේ යනවනේ 1000 ගණන් වලට. එතකොට මේ චොක්ලට් එක වලට try කරලා බලන්න පුළුවන්. ෆිලිං එක බලනකොට නම් පිස්තාචියෝ කුනාෆා එකට වඩා කුනාෆා කැරමල් එකේ ෆිලිං එක හොඳට තියෙනවා. ඒකත් රහයි. ඉතින් ඔයාලා මේක ටේස්ට් කරලා තියෙනවා නම් ඔයාලගේ ෆීඩ්බැක් එක ඔයාලට මේක කොහොමද කියන එක අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.